ශ්‍රවණාබාධ අපි හැමෝම අහලා තියෙන වචනයක්. ඒත් කෙනෙකුගේ ශ්‍රවණයේ නැති වෙලා යනවා කියන එකේ ඇත්ත ගැඹුර අපි හරියටම තේරුම් අරගෙන තියෙනවද? අපි අද ඒ ගැන ටිකක් ගැඹුරට විමසලා බලමු. මොහොතකට හිතන්නකෝ අපිව මේ ලෝකයේත් එක්ක ගැට ගහලා තියෙන සම්බන්ධ කරලා තියෙන දේ මොකද්ද? ඒ තමයි ශබ්දය. නේද? අපි ආසම සින්දුවක් අපේම කෙනෙක්ගේ කටහඬ සබහාදහමේ මේ මිහිරි සද්ද මේ හැමදේමනේ අපේ ජීවිතයට තේරුමක් දෙන්නේ. ඉතින් හිතන්නකෝ ඔය සම්බන්ධේ ටිකෙන් ටික බිඳිලා යද්දී මොන වගේ හැඟීමක් ඇති වේද? හරි ශ්‍රවණාබාධය ගැන තේරුම් ගන්න නම් අපි මුලින්ම දැනගන්න ඕන මේක ප්‍රධාන විදි දෙකකට වෙන්න පුළුවන් කියලා. එකක් තමයි ශබ්දේන පාරේ බාධාවක් වෙන එක. අනික තමයි අපේ ශ්‍රවණ පද්ධතියටම හානියක් වෙන එක. පළවෙනි වර්ගය තමයි සන්නායක ශ්‍රවණාබාධය. හිතන්නකෝ ශබ්දය කියන්නේ වාහනයක්, කන කියන්නේ පාරක් කියලා. මේ වර්ගයේදී වෙන්නේ ඒ පාරේ බාධකයක් තියෙනවා. සමහර විට කනේ ඉටි පිරීලා නැත්නම් මොකක් හරි ආසාදනයක් නිසා දියර පිරීලා අන්න ඒ වගේ හේතුවක් නිසා ශබ්ද තරංගවලට හරියටම ඉස්සරහට යන්න බෑ. දෙවනි වර්ගය මේක තමයි ගොඩක් අයට තියෙන වර්ගය. සංවේදක ස්නායු ශ්‍රවණාබාධය. මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ පාරේ නෙවෙයි. මෙතනදී වාහන යන්න ඕන තැන. ඒ කියන්නේ ගමනාන්තයමයි අවුල් වෙලා තියෙන්නේ. සරලවම කිව්වොත් අභ්‍යන්තර කනේ තියෙන ඊතා සියුම් කොටස් වලට එහෙම නැත්නම් ඒ ශබ්ද සංඥා මොළයට අරන් යන ස්නායුවටම හානි වෙලා. දැන් බලන්නකෝ මේ වර්ග දෙකේ වෙනස. සන්නායක ශ්‍රවණාබාධය කියන්නේ අර පාරේ බාධකයක් වගේනේ. ඒක නිසා ඒක ගොඩක් වෙලාවට తాවකාලිකයි ප්‍රතිකාර කරලා හරි ගස්සන්න පුළුවන්. ඒතර දෙවනි වර්ගය සංවේදක ස්නායු ශ්‍රවණාබාධය ඒක සාමාන්‍යයෙන් ස්ථිරයි. ඒකට හේතුත් සම්පූර්ණයෙන්ද වෙනස්. ගොඩක් දිනෙකට කන් ඇහෙන එක අඩු වෙන්නේ එක රැයකින් නෙවෙයි. ඒක හරියට පැහැදිලි පින්තූරයක් ටිකින් ටික බොද වෙලා යනවා වගේ. අපි දැන් බලමු ඔය විදිහට හිමින් සිද්ධ වෙන හානියට ප්‍රධානම හේතුව මොනවද කියලා. මේ බලන්න මේ සංඛ්‍යාව 3න් 1ක්. ඒ කියන්නේ වයස අවුරුදු 65 74 අතර ඉන්න වැඩිහිටියන් 3 දෙනෙක් ගත්තොත් ඒකෙන් එක්කෙනෙක්ට වයසට යන එකත් එක්කම එන ශ්‍රවණාබාධයක් තියෙනවා. මේක කොච්චර සුලභද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඉතින් කොහොමද මේ හිමින් වෙන හානිය අඳුරගන්නේ? සමහර විට කන් ඇතුලෙන් නිකන් කීන් ගාලා වගේ සද්දයක් ඇහෙනවද? කාන්තාවන්ගේ හරි පොඩි ළමයින්ගේ හරි උච්ච කටහඬවල් ඇහෙන්නේ නැද්ද? ටිකක් සද්දබද්ද තැනකදී කවුරු හරි කියන දෙයක් තීරම් ගන්න අමාරුද? එහෙම නැත්නම් හැම වෙලේම ටීවී එකේ රේඩියෝ එකේ වොලියුම් එක වැඩි කරන්න ඕනේ වෙනවද? අන්න ඒ වගේ දේවල් තමයි මුල් ලක්ෂණ. හරි. එහෙනම් තීරණාත්මක කාරණය මේකයි. ඔය විදිහට හිමින් හැබැයි ස්ථිරවම ශ්‍රවණයට හානි වෙන්න බලපාන ප්‍රධානම හතුරු දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි වයසට යන එක. අනික තමයි අපි ජීවිත කාලේ පුරාවම අධික ශබ්දවලට නිරාවරණය වෙන එක. හැබැයි හැම ශ්‍රවණාබාධයක්ම ඔය වගේ හිමින් එන්නේ නැහැ. සමහර ඒවා එන්නේ එකපාරටම. අපි හිතන්නේවත් නැති වෙලාවක. දැන් අපි බලමු ඒ වගේ හදිසි හේතුව මොනවද කියලා. හිතන්නකෝ ඔළුවට බරපතල අනතුරක් වුණා කියලා. ඊට පස්සේ කන් ඇහෙන එකට මොකද වෙන්නේ? මේ දත්ත වලින් පෙන්වන්නේ රෝගින්ගෙන් 3න් 1කගේ විතර ශ්‍රවණය ආයෙත් යථා තත්ත්වයටපත් වෙනවා කියලා. ඒක හොඳ ආරංචියක්. ඒත් ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ කතාවේ ඇත්තටම කනගාටුදායකම පැත්ත තමයි මේක. අනතුරෙන් පස්සේ ස්ථිරවම ශ්‍රවණයට හානි වෙච්ච අයගෙන් හරියටම භාගයක්. ඒ කියන්නේ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කිසිම ප්‍රතිකාරයකට අඩුම ගානේ ශ්‍රවණාධාරයක් පාවිච්චි කරන්නවත් යොමු වෙලා නැහැ. මේකෙන් පේනවා නේද අනතුරකින් පස්සේ අවශ්‍ය පසුවිපරම කොච්චර අඩුවෙන්ද සිද්ධ වෙන්නේ කියලා? අනතුරු විතරක් නෙවෙයි තවත් හේතු තියෙනවා. සමහර ඖෂධ වර්ග නිසා ශ්‍රවණයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රවණ ස්නායුවේ හැදෙන පොඩි ගැටිති නිසා. ඊටත් අමතරව අපේ ශරීරයේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේම කනට පහර දෙන සමහර රෝග තත්ත්ව නිසාත් එකපාරටම ශ්‍රවණය නැති වෙලා යන්න පුළුවන්. හරි. අපි දැන් එන්නේ මේ මාතෘකාවේ තියෙන අතිශයින්ම වැදගත් අතිශයින්ම හදිසි කොටසකට. මේක නම් ඇත්තරම වෛද්‍ය හදිසි අවස්ථාවක්. මේක සෙල්ලමක් නෙමෙයි. ඊළඟට අපි කතා කරන දේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේකට කියන්නේ හදිසි සංවේදක ස්නායු ශ්‍රවණාබාධය. එහෙම නැත්නම් කෙටියෙන් SSNHL කියලා. හිතන්නකෝ දවස් 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත එකපාරටම කනක් ඇහෙන්නේ නැතුව යනවා. ඒක සුළුවෙන් තකන්න එපා. ඩෙසිබල් 30ක අඩුවීමක් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් කොඳුරන සද්දයක්වත් ඇහෙන්නේ නැතුව යන මට්ටමක්. මේ වගේ දෙයක් වුණොත් වහාම ඒ කියන්නේ ඒ මොහොතේම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන. මේ වගේ හදිසි අවස්ථාවකදී දෙන එක ප්‍රතිකාරයක් තමයි
මේ ස්ටිරොයිඩ් ඖෂධ කෙලින්ම මැද කනට විදිනවා. මෙතනදී වැදගත්ම දේ තමයි කාලය. කොච්චර ඉක්මනට ප්‍රතිකාර පටන් ගන්නවද කියන එක මත නැතිවුණු ශ්‍රමණය ආයෙ ලබා ගන්න තියෙන ඉඩකඩ තීරණය වෙනවා. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ අපි වටිනා ශ්‍රවණය අපි රැකගන්නේ කොහමද? අපි දැන් ඒ ගැන කතා කරමු. මුලින්ම අපි බලමු නොකල යුතුම දේවල් මොනවද කියලා. කන් සුද්ධ කරන්න කියලා කොටන් ස්වබ්ස්, කොණ්ඩාකටු, පෑන් තුඩු වගේ කිසිම දෙයක් කන ඇතුළට දාන්න එපා. ඒවයින් වෙන්නේ කන් ඉටි තව තවත් ඇතුළට තල්ලු වෙන එක විතරයි. සමහර විට කන් බෙරේටත් හානි වෙන්න පුළුවන්. අර ඉයර් කැන්ඩලින් කියලා කරන දේවලුත් කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ඒව භයානක වෙන්නත් පුළුවන්. එහෙනම් කරන්න ඕන හොඳම ආරක්ෂිතම සහ එකම දේ මොකක්ද? ඒ තමයි වෛද්‍යවරයෙක් වගේ සෞඛ්‍ය වෘත්තියක් හම්බ වෙන එක. කනේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ම ප්‍රතිකාර කරන්න යන්නේ නැතුව වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි නුවණට හුරු. අවසාන වශයෙන් මේ කාරණේ ගැන පොඩ්ඩක් හිතන්න. අපි ශ්‍රවණය කියන්නේ නිකන්ම කන් දෙකට සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ මොළයට එක්ක කෙලින්ම සම්බන්ධයි. මේ බලන්න. මේ අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා ශ්‍රවණාධාර පාවිච්චි කරන එකෙන් ඩිමෙන්ෂියාව වගේ රෝග හැදීමේ අවධානම තියෙන වැඩිහිටියන්ගේ ඒ රෝගය වර්ධනය වීමේ වේගය 50%කින් විතර අඩු කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ මොකද්ද? අපේ කන් දෙක රැක ගන්නවා කියන්නේ ඇත්තටම අපේ මොළයත් රැක ගන්නවා කියන එක.